මේ වීඩියෝ එකේදී අපි කතා කරමු මේ අපේ නළලේ ඇති වෙන්න පුළුවන් wrinkles ගැන එහෙම නැත්නම් රැලි ගැන. අපි දන්නවා අපි වයස්ගත වෙනකොට ඇතිවන්නට පුළුවන් තිරස් වගේම සිරස් රැලි අපේ නළලේ. සමහර රැලි වලින් අපි සමහර රැලි උපකාරී වෙනවා මේ රවන්නට. උදාහරණයක් විදිහට දැන් ක්ලැබෙල්ලා ලයින්ස් කියලා මෙතන තිබෙනවා wrinkles වර්ගයක්. ඒ වගේම නළලේ රැලිත් ඇති වෙනවා. මේවට මේ නළලේ ඇති වෙන රැලි ඇති වෙන්නේ ෆ්‍රොන්ටේලිස් කියන පේශිය නිසා, පේශිය ක්‍රියාකාරීත්වය නිසා. ඒ වගේම ඇස් බැමි දෙක අතර ඇති වෙන රැලි ඇති වෙන්නේ කරගේට සුපර්සිලියයි කියන මසල් එකේ ඇක්ෂන් එක නිසා. ඒ වගේම පේශියේ ක්‍රියාකාරීත්වය නිසා. ඒ වගේම ඇස් දෙක අතර තිබෙනවා තව මසල් එකක් ප්‍රෝසෙරස් කියලා. එම පේශියේ ක්‍රියාකාරීත්වය නිසාත් එතන රැලි ඇතිවන්නට පුළුවන්. මේ රැලි ඔක්කොටම ප්‍රතිකාර කරන්නට පුළුවන් බොටොක්ස් එන්නත භාවිතා කරලා සාමාන්‍යයෙන් සතියක් විතර යනකොට මෙම රැලි ඔක්කොම තාම මුරුදු වෙනවා.